සාදරයෙන් පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අපි බලමු කොහොමද මේ වගේ soft එකට හරිම රසට පොල් රොටි එක හදාගන්නේ කියලා. ඉතින් මේකට ඔයගොල්ලන්ට උණු මිරිසක් ඕනෙත් නැහැ. ඒකත් එක්කම කන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම ලුණු ගෙඩියක් මේ විදිහට පොඩිවට කපා ගමු. ඒත් එක්කම ඔම් මිරිස් කරල් 3ක් විතර පොඩිවට කපා ගමු. ඒත් එක්කම කැරට් ගෙඩියක් මේ විදිහට ග්‍රේට් කරගමු. ඊට පස්සේ මම භාජනයකට පාන් පිටි කෝප්ප 2මාරක්. ඒ කියන්නේ ග්‍රෑම් 500ක විතර ප්‍රමාණයක් දාගන්නවා. අපිට මේකෙන් රොටි 9ක් වගේ හදාගත්ත හැකි. ඊට පස්සේ මම එකතු කරගන්නවා ගාගත්තු පොල් කෝප්පයක් විතර. ඊට පස්සේ ඒකට මම එකතු කරගන්නවා අපි කපාගත්ත ලුණු, අමු මිරිස්, ග්‍රේට් කරගත්ත කැරට් ටික. එකතු කරගන්නවා කෑලි මිරිස් තේ හැඳි 2ක්. ලුණු රස අනුව. රස වගේම රොටි එකේ soft ගතිය වැඩි කරගන්න මම මෙතන බිත්තරයක් එකතු කරගන්නවා. හැබැයි අවශ්‍යම නැහැ. ඊට පස්සේ මේ ටික හොඳින් කලවම් කරගමු. මෙතනදී මම තෙල් මේස හැන්දක් එකතු කරගන්නවා. දැන් තියෙන්නේ අපිට වතුර ටික ටික දාලා මෙන්න මේ ඩෝ එක හොඳට අනා ගන්න ඔක්කොම මිශ්‍ර වෙන විදිහට. වතුර එකපාර දාන්නත් එපා. ටික ටික දාලා මේ විදිහට ඩෝ එක හොඳට මෙන්න මේ වගේ එන විදිහට අනා ගන්න ඕන. දැක්කනේ ඒකේ පාට ඔක්කොම මිශ්‍ර වෙලා තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ වගේ චූටි කොටස් වලට මේක කඩා ගන්නවා මෙන්න මේ විදිහට. එතකොට අපිට ලේසි රොටි එක හදා ගන්න. දැන් තියෙන අපේ රොටි එක තුනී කරගන්න මම මෙතන කැඳ කොලයක් පාවිච්චි කරලා තියෙනවා තෙල් චුට්ටක් ගාලා අරගෙන. ඉතින් එහෙම නැත්නම් ඔයාලට ඉටි කොලයක් හරි මුට්ටක් පිඟානක් හරි අරගෙන තෙල් චුට්ටක් ගාලා අපිට අරගන්න පුළුවන් රොටි එක තුනී කරගන්න. ඔන්න ඔය විදිහට අතින් හොඳට රොටි එක තුනී කරගන්න ලස්සනට රවුම් හැඩයට හදාගන්න. දැන් අපිට තියෙන රොටි එක පුච්ච ගන්න. ඉතින් මේ විදිහට පෑන් එකක් ලිපෙන් තියලා තෙල් චුට්ටක් ගාලා ඒක හොඳට රත් වෙනකොට අපි රොටිය මේ විදිහට පෑන් එකට දාගමු. අපිට සාමාන්‍යයෙන් යටපැත්ත හොඳට පිච්චිලාද කියලා දැනගන්න පුළුවන් මේ උඩ පැත්ත අමු ගතිය නැති වෙනවා. ටිකෙන් ටික පේනවද ඔයාලට කලින් තිබ්බට වඩා පාට වෙනස් වෙලා තියෙනවා. ඉතින් අන්න එතකොටම ඔයාලට රොටි එක අනිත් පැත්ත හරවලා පුච්ච ගන්න පුළුවන්. ඔන්න තියෙනවා අපි උණුනේ හදාගත්ත පොල් රොටි. ඉතින් මේක හරිම soft. ඔයාලට try කරලා බලන්න පුළුවන් රෙසිපි එක. ඉතින් මටත් කියන්න කොහොමද මේ රෙසිපි එක කියලා. ගෙදර හදලා බලන්න.